උඩ විතරියට මේ අපි ලෙස්ලික්ස්ගේ මේකට සම්බන්ධ වුණා. හැබැයි මම එතන 3 පාරක් විතර ගියා. හැබැයි මම පණුව එයාලගෙන් ගත්තෙත් නෑ මම හදාගෙන තමයි කරේ. ඊට පස්සේ දැන් මට තේරුණා ඉතින් ඒ විදිහට කරන්න අමාරුයි කියලා. එහෙමම චුට්ටක් ඒක අතහැරලා ඉතියාම මම කොහොමත් වීඩියෝ හැමදාම බලනවා. සර්ගේ වීඩියෝ හැමදාම බලනවා. ඒක මම කීපතාවම කතා කරලා තියෙනවා මතක දන්නේ නෑ. බයයි කතා කරන්නත් මේ වෙලාවේ කාර්ය මොකද දන්නේ නැහැ අපිත් එක්ක කතා කරයි දන්නේ නැහැ කියලා තමයි කතා කරන්නේ. ඒ මත්තයා මට ඒ පොහොර කරන දවස්වල මට මතක නැතුව ඇති දැන් මට හලා ගන්න හැටි මම පණුව වෙන් කරගන්න හැටි හැවුවා. ඒවා සේරම මට කියලා දුන්නා. දැන් මතක නැතුව ඇති. දැන් ගොඩනෙක් එක්ක සම්බන්ධකම් තියෙනවානේ. ඊට පස්සේ මම ඒකත් කරගෙන එනකොට මට ඒක ඒ අර මම්ම හදාගත්තේ පණුව නිසා මට ඒක සාර්ථක කරගන්න බැරුව ගියා. එහෙම නවත්තලා තිබුණා. ඊට දැන් මම මේ ටැංකියක් හදලා තියෙන්නේ. දැන් ওই වල්ම ලොකු ටැංකියක් හදලා තියෙනවා. හදලා දැන් පටන් ගන්න තමයි දැන් මේ වීඩියෝ බලලා දැන් හැමතිස්සෙම බලනවා මම දැන් ඕක වැඩි මම බලනවා. ඉතින් කොහොමද මෙතෙන්ට එන්න වෙයි කියලා මම හිතා ගන්නවත් බැරුව ගියා මේ මෙහාට මෙච්චර දුරක් එන්න පුළුවන් වෙයිද? තනියම කොහොමද ආවා? ගෙදරින් කැමතිුනේ නැහැ හැබැයි. ඉතින් කොහොමද ආවා? ඉතින් මේක ව්‍යාපාරයක් වශයෙන් කරන්න තමයි මම බලාපොරොත්තු තියෙන්නේ. ගිහිල්ලා හිමීට හිටලා තමයි පටන් ගන්න ලැස්තින් ගොඩක් ඉති මේ අවස්ථාවල මරාගත් පසට පණ දෙන බස්නායක වර්මිග්‍රෝ පුද්ගලික සමාගම